ඔන්න අදත් අපි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් අරන් ගෙනලා දෙන්න අපේ කස්ටමර් කෙනෙක්ගේ හැබෑ වෙන හීනයක්. ඒ වගේම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ කස්ටමර් PS5 එකක් ගන්න ගිහිල්ලා අන්තිමට යාගේ හිත වෙනස් වෙලා අපිට කියලා ගේමින් PC එක බිල්ඩ් අප් කරගත්ත කස්ටමර් කෙනෙක් තමයි මේ. එනේදී වැඩි කතා නැතුව මම ඔයගොල්ලන්ට කියගෙන යන්න මොනවද මේකේ තියෙන කම්පොනන්ට්ස් කියලා. ඉස්සෙල්ලාම මේ ප්‍රොසෙසර් විදිහට රන් තියෙනවා Ryzen 5 8600F ප්‍රොසෙසර් එකක්. ඒ වගේම MSI බ්‍රෑන්ඩ් එකේ B840 Wi-Fi එන DDR5 මදර්බෝඩ් එකක් තමයි අරන් තියෙන්නේ අපි ගේමින් මදර්බෝඩ් එකේ කස්ටමර් එක ඉල්ලපු විදිහට. ඒ වගේම මේකේ ලික්විඩ් කූල් එක විදිහට අපි අරන් තියෙනවා Golden Field බ්‍රෑන්ඩ් එකේ Silver Fox 240 ලික්විඩ් කූල් එකක්. ඒ වගේම RAM එක විදිහට Editor brand එකේ 16GB RAM දෙකක් ඒ කියන්නේ 32GB RAM අපි අරන් තියෙනවා මේකට. එතකොට අපි graphic card එක විදිහට මේක අරන් තියෙන්නේ Zotac brand එකේ RTX 5050 8GB VG card එකක්. ඒ වගේම casing එක විදිහට අරන් තියෙන්නේ GZ360 white casing එකක්. ඒ වගේම මේකට fan 7ක් include කරලා තියෙනවා ARGB fan 7ක්. ඒ වගේම මේ ඔක්කොම power up කරන්න ASUS TUF 550W 8+ පවර් සප්ලයි එකක් තමයි අපි මේකට අරන් තියෙන්නේ. කන්ෆරන්ස් වලින් තමයි PC එක බිල්ඩ් අප් වෙලා තියෙන්නේ. ඒ වගේම කස්ටමර්ට අඟල් 32 මොන්ට් එකක් අපෙන් රික්වෙස්ට් කරලා තිබ්බයට ඕනි කියලා හොඳට ගේම් ප්ලේ කරන්න. අපි Hertz 144 2K HKC බ්‍රෑන්ඩ් එකෙන් මොනිටර් එකක් අපි ඉන්ක්ලූඩ් කරලා තියෙනවා PC එකට. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කස්ටමර් එතුරු ඇක්සසරිස් ඔක්කොම මාව බ්‍රෑන්ඩ් එකෙන් අපි පර්චේස් කරලා තියෙන්නේ. එයාට ලොකු ඩිස්කවුන්ට් එකක් එක්ක අපි ඒ අයිටම් ලබා දීලා තියෙනවා. කීබෝඩ් මවුස් හෙඩ්සෙට් ජොයිස්ටික් ස්ටීරියෝ වීල් මවුස් ඒ වගේ යාට ඕන කරන සියලුම ඇක්සසරිස් එහා බයි කරා අපෙන්. ඔයත් මේ වගේ PC එක බිල්ඩ් අප් කරන්න බලාපොරොත්තු වෙනවා නම් දැන්ම අපිට කතා කරන්න. එහෙනම් ආයෙත් තව මේ වගේ බිල්ඩ් එකකින් හම්බ වෙනවා. කටියටම සුබ දවසක්.